කොහොමද? ඉතින් අද මම ඔයාලත් එක්ක චැලෙන්ජ් එකක් තමයි කරන ස්පෙෂල් ව්ලොග් එක. ඉතින් මොකද්ද කිව්වොත් එහෙම මම ඩේලි ව්ලොග්ස් 10ක් එක දිගට දානවා. ඉතින් ඩේලි ව්ලොග්ස් 10ක් එක දිගට දානවා. ඉතින් දිගට මේක කරන්න. ඉතින් මම ප්ලෑන් එකක් හැදුවා. මම ඔයාලට පෙන්නන්නම් මගේ ප්ලෑන් එක. මේ තියෙන ප්ලෑන් එක දවස් 10ක ප්ලෑන් එකක්. ඉන්න මේ තියෙන ප්ලෑන් එක දවස් 10ක ප්ලෑන් එකක් තියෙන්නේ. මේකේ මේ විදිහට දවස් 10 ප්ලෑන් එක තියෙනවා. ඉතින් ඔහොම තමයි ඉතින් ප්ලෑන් එක හැදුවේ. ඉතින් මොකද හිතෙන්නේ ඉතින් මම හිතනවා මේ චැලෙන්ජ් එක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං චැලෙන්ජ් එකක් කියලා දවස් 10ක් තමයි මුලින්ම දාන්නේ. මොකද කිව්වොත් මම දවස් 30ක් එක දිගට දාන චැලෙන්ජ් එකක් කරනවා. හැබැයි මේ දවස් 10 දා තමයි චැලෙන්ජ් එක පටන් ගන්න. මොකද කිව්වොත් මේ දවස් 10 මට දාගන්න පුළුවන් වේද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි මම හිතන්නේ මොනවා වෙයිද කියලා. ඉතින් මට තාම හිතාගන්න බැහැ. මම මේකේ දවස් 10 ප්ලෑන් එක ගැහුවා. ඒ ප්ලෑන් එක ගහලා ඒ ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා මාගේ තමයි මේක තමයි පළවෙනි මේ vlog එක මම දාන මේ ඩේස් කෙනා ඔයාලා දන්නවා කෙනා ඔයාලා බලද්දි ඉතින් මේක තමයි පළවෙනි එක. ඉතින් subscribe කරලා දාලා මේ දැන් ඉතුරු 9 මාවට බලා ගන්න පුළුවන්. එතකොට ඉතින් මේ plan එක විදියට මම කියන කෙනේ plan එක ගහන් තින්නේ daily vlogs 10 වැටෙන විදිය. ඒ කියන්නේ මේ වැටෙන දවස් ටික කියන වැටෙන වෙලාවල් වැටෙන ටයිටල් අන්න ඒ ටික තමයි මේ වැටලා තියෙන්නේ. බලා ගන්න පුළුවන්. ටයිල් ටික අන්න ඒ ටික තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි කියන්නේ ඕකේ ගන්න සෙට් එක වෙලා තියෙන්නේ. අන්න ඒ ටික. ඉතින් අපි යමු එළියට. දැන් මේ රූම් එකේ ඉන්නේ. අපි AC එක ඕෆ් කරගමු. මම AC එක ඕෆ් කරගන්නවා. ඉතින් දැන් ඉන්නේ එළියම මම ඔයාලට පෙන්නන්න ආයේ පාර හරිද? ඔයාලට පාර පෙන්නන්න බලන්න. ඉතින් මෙහෙම තමයි අපි ගෙදර කියන්නේ ඉස්සරහා මේ ගේට් එක තියෙන හරිද? ගේට් එකෙන් ඇහෙල්ලේ පාර තියෙනවා. කවුරුවත් ඉන්නවද කියලා බලන්න ඕනේ නැහැ. කවුරුත් නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන් පාර. ඉතින් ඔහොම තමයි පාර තියෙන්නේ. ඉතින් මොකද ඉතින් පාර කියන්නේ මට දැන් කොහොමද යන්නේ නැහැ මට. ඉතින් මම හිතුවේ හවස් දැන් වෙලාව හවස් 4යි ඉඳලා 4යි 10 විතර ඇති. ඉතින් මෙයා වැඩි මම එඩිට් කරන්න වැඩි දික් කරන්න vlogs. මොකද කිව්වොත් vlogs 10ක් දාන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ වැඩි මම එඩිට් කරලා දාන්න නැහැ. මොකද කිව්වොත් මේ කලර් ඇඩ්ජස්ට්මන්ට් ටික හදලා මේ චුරක් කර මේවා වෙන තැන් ටික හදලා ඒ ටික කරනවා විතරයි. ඉතින් වැඩි මොකක් මම මේකට කරන්නේ නැහැ. ඉතින් ඔහොමයි ඩේල් vlogs 10 මම පටන් ගන්න. ඉතින් මේ තමයි පළවෙනි එක. ඉතින් ගණන් ගන්නකොට මම ඉතුරු 9 හොඳට ගේනවා. ඉතින් මේ තමයි පළවෙනි එක. දැන් හෙට බලමු මොනවද කියලා. ඉතින් දිගටම කරන්න අද දැන් අද මම මේ වීඩියෝ එක දැන් රෙකෝඩ් කරලා දානවානේ. දාලා හෙට අනිත් වීඩියෝ රෙකෝඩ් කරනවා. අන්න ඒ වගේ මම රෙකෝඩ් කරනවා 10. එහෙම රෙකෝඩ් කරනවා දාන්න. ඉතින් මේකට වෙලාවක් අපි හදාගමු. අපි 7යි කාලට දාමු. මේක 7යි කාලට රැයට දානවා. ඉතින් 7යි කාලට සෙට් වෙලා ඉන්න දිගටම කොලා ඉන්න සතියම දානවා. සතියම සතියට වැඩි සතියයි දවස් 3ක් දානවා. සතිය දවස් 3ක් කාලයක එකතු වෙලා ඉන්න vlog ටිකත් එක්ක. ඉතින් මං හිතුවොත් මං vlogs 10 දැන් මේක මම නිකන් හඳුන්වා දෙන එක කියන්නේ. ඔයාලට vlogs 10ක් වෙනම දානවා. එහෙම කළා හරි මම මේ vlogs 10 දාන්න. ඉතින් බලමු දෙක සෙට් වෙලා ඉන්න vlogs සෙට් එකත් එක්ක. ඉතින් දැන් ඉතින් මට හිතෙනවා විනාඩි 5ක් විතර වීඩියෝ දික් කරන්න. මොකද කිව්වොත් මේ විනාඩි 10ක vlog එකක් විනාඩි 5ක vlog එකක් තිබුණා නම් වැඩක් නැහැ. ඉතින් මේක චුට්ටක් චූටි වේ vlog එක. يعني මේ විනාඩි 4ක් 5ක් විතර වෙයි. ඉතින් ඊට පස්සේ යන vlogs විනාඩි 10ක් විතර වෙයි. මම දන්නේ නැහැ හරියටම. මට ඒක ෂුවර් එකක් නැහැ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ඩේල් ප්ලෑන් එක මම ගැහුවේ එහෙම ගොඩක් ඒවා හිතලා නෙමෙයි. ඉතින් ඒක පෙන්වන්න බෑ. ඒතර දන්නවා ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට වැඩි කියන්නේ මේ ඩේල් ප්ලෑන් එක විදිහට නෙමෙයි වැඩි. හරියට මේ විදිහට නෑ ප්ලෑන් එක වෙන්නේ. මොකද කිව්වොත් මේ වෙනස් වෙනවා මේකේ. ඉතින් මේක තියෙනවා දැන් ගොඩක් يعني අපේ සාමාන්‍ය දවස් ටික වෙන හැටි මම නිකන් ගහගත්තා මේ ටයිම් ටේබල් එක අනුව. ටයිම් ටේබල් එක අනුව ගහගත්තේ ඒතකොට ටයිම් ටේබල් එකත් එක්ක වැඩ වෙන නිසා. ඉතින් නැත්තම් වීඩියෝ විතර ටයිම් මේ දෙන්න බෑනේ. ඒක නිසා ඉතින් ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා මෙතන පස්සේ තමයි මම vlog එක කොහොමද ස්ටාර්ට් කරන්නේ. උදේම ස්ටාර්ට් කරන්න පුළුවන් මම ස්ටාර්ට් කරනවා සෙනසුරාදා ඉඳලා. ඉතින් බලමු ඉතින්
මම මේ අද බලා දවස්ස දෙකොහේ මේ බලා දවසක් කොමටි බදල දවසක් අද යන් බලාදම වටා ගන්න මේක පටන් ගන්න එනි බලාදලා තොට බල බ්‍රහස්පයින්දමට ස්කූල් දසටම බලම හිට මොහ හිට කියලා ඊරස්සේ අනිද්දා ඉරස්සේ අනිද්දා ඉ සෙනස්රාද සෙට්ටනනේ සෙනදුරා සෙට්නාට පස්සේ මම බලනමකද සෙනසුරාදමකදව මේ උදේ අපට විර කරන ලන මට ක්ලාස් වන්නවාන්නේ ලාස්සල නේරික පැ කරන්න තෝය ඉතිං මගේ ටෙක්නිකගේ වීඩියෝස කොත් කන්තින ඉතින් ටෙක්නික ටූගේ ගහන්ඩාව චුට්ටයි තියෙන ටක්ගාලගිල්ල එක සබස්ක්‍රප කරන මේ සබස්ක්‍රප කරන මේ අත්වන්ගේ ගහම පිටක් ගහ ඉතිං ඒ ටූගේ ගන් චුට්ටයිතින් ටක්ග ටූක ගහන්න ඕන දිගරම එකතුරන්න යුරුප්චා දෙකත් එක්කම තුරවා ටෙක්නිකවයි බ්ලොග්ස් මයි බ්ලොග්ස් බලාගන්නල ඉතින් මේ මංකරන චලෙන්ජගෙනවාල මොකද දන්න කළ පල්ලාගම සින කමෙන්ට් අක්දාන්න ඉතිං මේ විඩෝ ලයික් අදදාන සබස්ක්‍රයිබ් කරන්න ඉතින් එහෙනම්මං අතර ගිල්ල නම් මගේ යුරුප් චලක සබස්ක්‍රයිබ් කළ ජානතින් දිගරම් මේ වගේ බ්ලොග්ස් දායක දාන බායි